පින්වතුනි සකස් කොට දන් දීම කියලා කියන්නේ සක්කච්ඡන් දානං දීති. සකසා දන් දීම සත්පුරුෂ දානයක්. සත්පුරුෂ දානයක අංගයක් කියලයි අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අසත්පුරුෂ දානයේ අසත්පුරුෂයා දන් දෙනකොට අසත්පුරුෂයා සකසන්නේ කියන දානය. සකස් කරලා දන් දීම සත්පුරුෂයෝ විසින් ප්‍රශංසා කරන සත්පුරුෂ දානයක අංගයක්. සකසලා දෙනවා කිව්වහම සකසා දීමේ එක ස්වභාවයක් අමිල එය පිළිගන්නා පාර්ශවය. අපි දානේ දෙද්දී ඒ දානය පිළිගන්නා පාර්ශවයට ඒ පිළිගන්න දේ ගැන හිත පහදින ආකාරයට අපිට සකස් කරන්න පුළුවන්. දැන් අපි දැකලා තියෙනවනේ, දැන් අපි හිතමු ඔය හදිසි ආපදා ඒ වගේ වෙච්ච වෙලාවක අපිට ඒ අයට යම් පරිත්‍යාගයක් කරනකොට ඒ පරිත්‍යාගය අපිට කරන්න පුළුවන්. දැන් පුංචි ළමයින්ට නම් ඒ පුංචි ළමයින්ට හිත දැක්ක ගමන් සතුටු වෙන විදිහට අපිට ලස්සනට සරසලා අපිට ඒක දෙන්න පුළුවන්. නිකමුත් යමක් දෙන්න පුළුවන්. දැන් පොඩි ළමයින්ට අපිට නිකන් ඕන අපි හිතමු ඉගෙන ගන්න වයසේ දරුවන්ට අපි පොත් ටිකක් නිකන් දෙනවා. එහෙම දෙන්නත් පුළුවන්. පොත් ටිකක් අරන් දෙනවා. නමුත් අපි මේ පොත් ටික හොඳට පිළිවෙලකට සකස් කරලා අර රැපින් පේපර් වලින් ලස්සනට ඔතලා තව මුඛ කරලා ලස්සන මලකුත් හදලා අපි දෙනවා. ඒක ගන්න කෙනාට අපිට විශාල සතුටක්. යම් කෙනෙක් ඉන්නවා මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝ රත්නයේ සරණ ගිහිල්ලා සංසාර බය තේරෙනවා. මනුස්ස ලෝකෙට මං ආවේ මොකටද කියලා තේරෙනවා. මේකින් ගැලවීමක් නැති වුණොත් අගක් මුලක් නැති සංසාරයට වැටිලා මහා දුක් අන්දරාවකට වැටෙනවා කියලා යාට තේරෙනවා. ත්‍රියංගෙන් වෙන් වෙලා අප්‍රියන්හා එක් වෙලා කඳුළු සලසලා යන්න තියෙන සංසාරයක් තියෙන කියලා යාට තේරෙනවා. එයා හරි කැමති සංසාරයෙන් නිදහස් වෙන්න. හැබැයි මෙයා තවම සෝවාන් වෙලා නැහැ. අන්න එහෙම කෙනෙකුට දන් දුන්නොත් තියෙනවා ආනිසංස ලැබෙනවා අසංකේයයි අපමෙන්න. ඒ විපාක ගණන් කරන්න බෑ. බලන්න මේ සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියන හැඟීම හිතට ආවම තෙරුවන් සරණ ගියාම ඒ කෙනෙකුට බත් හැන්දක් පුදන එකේ තියෙන ආනිසංස. ඊට පස්සේ එහෙමනම් සෝවාන් වෙච්ච කෙනෙකුට දන් දුන්නොත් කවර කතාවද? එහෙමනම් සකදාගාමී කෙනෙකුට දන් දුන්නොත්, අනාගාමී කෙනෙකුට දන් දුන්නොත්, රහතන් වහන්සේට දන් දුන්නොත් කවර කතාවද? රහතන් වහන්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නමකට මේ ලෝකේ ඉන්න සියලුම රහතන් වහන්සේලාට වෙන වෙනම දාන පූජා කරනවාට වඩා සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට වෙනම දාන පූජා කරනවට වඩා ආනිසංස වැඩි බුදුරජාණන් වහන්සේට එක දන් හැන්දක් පූජා කරනවා. ඊටත් වඩා ආනිසංස වැඩි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට සාංඝික දානය පූජා කරනවා. සාංඝික දානයේ පින මහත්ඵලයි ආනිසංසයි. ඒකයි ඔබ වුණත් යම් දෙයක් සංගරුවනට පූජා කරනකොට මේක සංඝයා උදෙසා කියලා පූජා කරන්න. සංඝයා උදෙසා පූජා කළාට පස්සේ ඒක හිතා ගන්න බෑ එහි ආනිසංස. ඒ වගේම තමයි සාංඝික දෙයක් ගත්තොත් සිල්වත්තුන් ගුණවතුන් දකින්න ආසයි නම්, ඒ සද්ධර්ම ශ්‍රවණයට කැමති නම්, මසුරුකම දුරු කළා දන් දෙන්න ආසයි නම් එයාට තමයි කියනවා ශ්‍රද්ධාවන්තයා කියලා. ඉතින් ඒ නිසා මේ මිනිස්සු තුළ තියෙන ශ්‍රද්ධාව තමයි මේ විදිහට ප්‍රකට වෙන්නේ. මේ බණ අහන්න තියෙන කැමැත්ත, විහෙර විහාර වන්දින්න තියෙන කැමැත්ත, ඊළඟට දන් දෙන්න තියෙන කැමැත්ත. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රද්ධාවන්තයා හිත ප්‍රසාදයටපත් වුණාට පස්සේ එයාට ඇතිවෙන ඊළඟ ප්‍රධාන දෙයක් තමයි මේ දන් දීම කියන එක. ඒතකොට මේ දන් දීම කියන එක තමන්ගේ ජීවිතේට මහත්ඵල මහානිසංස කරගන්න පුළුවන්කමක් ලැබුණොත් ඒක
ගොඩාක් උපකාරයි. ඒක යාට පුදුම යහපතක්. හිතන්නකෝ ඔන්න දැන් කුඹුරු දෙකක් ළඟ තියෙනවා. එක්කෙනෙක් ඔන්න ඔහේ කුඹුරේ මොනවා හරි වපුරනවා. තව එක්කෙනෙක් මොනවා හරි විශේෂ ක්‍රමයකට වපුරනවා. එතකොට මේ විශේෂ ක්‍රමයට වපුරපු කෙනාට මේ ලැබිච්ච අස්වැන්න අර අනිත් එක්කෙනාට වැඩිය 10-15 ගුණයකින් වැඩි වුණාම අල්ලපු ඉඩම එක්කෙනා කල්පනා කරනවා නේ ඔයාලා අපිට කිව්වේ නෑනේ කොහොමද මෙහෙම වගා කළේ ඔයාලගේ අස්වැන්න වැඩි කරගත්ත විදිය පොඩ්ඩක් අපිට කියන්න තිබ්බනේ කියලා පස්සේ දුක හිතෙන තැන තියෙනවා ආන්නේ වගේ හරියට දන්නේ නැතුව පින් කරලා දෙව්ලොව ඉපදුනාට පස්සේ අර දැනගෙන දැකගෙන පින්දහම් කරපු අය දිව්‍ය ආයු අරණ සැප බල ආධිපති බවින් වැඩි වෙලා දිව්‍ය රාජ්‍යවරු බවට පත් වෙලා ඒ කියන්නේ දෙව් රජවරු බවට පත් වෙලා බල සම්පන්නව සැප විඳින්න අර එයාලත් එක්කම ඉඳලා සමහරවට නැටුම් කුලේ ගහන්දරුව කුලේ සින්දු කියන අය නටන අය අතර ඉපදිලා අර එකටම පින් කරපු අය. ඒකට එයාලට හිතෙනවා අපි එකටනේ පින් කළේ. මෙයාලා දිව්‍ය රාජවරු බවට පත් වුණා. අපි ගහන්දරුව දිව්‍යවරු බවට පත් වුණා. අපිට මොකද්ද වැරදුනේ? කියන ප්‍රශ්නේ ඔක ඇත්තටම දෙවියන් අතරත් එනවා පින්වත්. දෙවියන් අතරත් එනවා. ඒ නිසා පින් දහම් කරද්දී හොඳට දැනගෙන කරන්න ඒ පින ප්‍රබල වෙන විදිහට. ඉතින් ඒ නිසා හිතුණා කල්පනා කළා මේ දම්පැන් දෙන නිසා දානෙට මේ හරියම රුසි නිසා මේ පින්වතුන් ඒ වගේම පසුගිය කාලේ ගොඩාක් දන්සැල් ආදී පැවැත්වුව නිසා ප්‍රකට වෙනවා අපේ මිනිස්සු දන් දෙන්න ආසයි. දන් දෙන එක ගොඩාක් හොඳයි. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේම වදාලා මේ දානේ ආනිසංස කියන එක බුදුරජාණන් වහන්සේ තරම් දන්න කෙනෙක් ඉන්නවනම් තමන් ආහාර ගන්නකොට දෙන්න කෙනෙක් ඉන්නවනම් එයාට බත් පිටක් හරි නොදී නම් කන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තරම් දානේ ආනිසංස දන්නවනම් කෑම කන වාජනේ ඉඳුල් වතුර ටික අත හොදලා වතුර ටික සතෙකුට ආහාරයක් වේවා කියලා දානවා කිව්ව ඒකේ ආනිසංස තියෙනවා කියලා. යම් දවසක තමන් යම් අමාරුවකින් ගොඩ යන්න බලපානවාර ඉඳුල් වතුර ටික සතෙකුට ආහාරයක් වේවා කියලා දැනෙන්න. සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය ආයුෂෙන් චුත වුණා. බුදුරජාණන් වහන්සේගෙන් දහම් ආසා ඉදින් චුත වුණා. ආයෙත් දෙවි කෙනෙක් වෙලා ඉපදුණා. ඒකට ඔහුට නොලැබී ගිය ආයුෂ ආපහු ලැබුණේ. සේව් ආයුෂ ආපහු ලැබුණේ සංසාරේ විහෙරක් වඳිද්දී ධාතු ස්තූපයක් වඳිද්දී ඒ මල් පූජා කරලා ඒ මල් ටිකට පැන් ටිකක් ඉහලා මල් වලට පැන් ඉස්සපු පිනට තමයි ආයුෂ ගෙවිලා ආයෙත් ලැබුණා. ඒකට මල් ටිකකට වතුර ඉහිනකොට අපිට කවදාවත් හිතෙනවද අපිට යම් දවසක ආයුෂ ෂෙවිලා ආයෙ ජීවේ ලබන්න මේක උපකාරී වෙයි කියලා. සමහරවිට මැරෙන්න වැටලා ඉන්න මිනිස්සු ආයෙ පණ ගහලා එන්නේ. සමහරවිට සංසාරේ ඔහොම කරපු පිනක් වෙන්න බැරිද? ඒ වගේ මේ පොඩි පින පවා හේතු වෙනවා මේ ජීවිතේ. අපේ ඇඟේ රෝම ගහක් ගානේ අපි සංසාරේ කරපු කර්ම කැරකෙවිලා තියෙනවනේ පින්වතුනි. ඉතින් ඒ නිසා මේ අන්න ඒ වගේ ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඉතින් මේ වාගේ දානේ ආනිසංශ තියෙනවා ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියලා දැම්මත්. සතෙකුට බත් වේලක් දුන්නත් ආනිසංශ 100 ගුණයකින් එනවා. එක වේලක් සතෙකුට ආහාර දාන්නේ තමන්ගේ වේල බඩගින්න ඉන්න 100 ගුණයකින් එනවා. එක වේලක් සතෙකුට ආහාර දාන්නේ තමන්ගේ වේල් 100ක් බඩගින්න ඉන්න සිද්ධ වෙන්නේ. ඊළඟට කිසිම ගුණයක් නැති පෞකාර මනුස්සයෙකුට කෑම වේලක් දුන්නත් තමන්ට අවස්ථා 1000ක බඩගින්න ඉන්න සිද්ධ වෙන්නේ. ඒක 1000 ගුණයකින් ආනිසංස වෙනවා. සිල් නැත්තන්ට දානයක් දුන්නොත් ආනිසංස ලක්ෂයකින් එනවා. කාමයේ විතරාගී කෙනෙකුට දානයක් දුන්නොත් ආනිසංස කෝටි ලක්ෂයකින් එනවා. මුළු හදවතින්ම තෙරුවන් සරණ ගිය අමා නිවනට දිවි පිදූ ශ්‍රාවකයෙක්. ඒ ශ්‍රාවකයාට දානයක් පූජා කළොත් අසංකීය අපමිණාන
සෝතාපන්න කෙනා දෙන කවර කතාවද? අනාගාමී කෙනෙකුට දන් දීම කවර කතාවද? සකදාගාමී කෙනෙකුට දන් දීම කවර කතාවද? රහතන් වහන්සේ නමකට දන් දීම කවර කතාවද? පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීම කවර කතාවද? ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් පහනක් පිදීමේ ආනිසංස කොහොමද? සාංගික දාන බුදුරජාණන් වහන්සේ වදාලා පෞද්ගලික දාන ඕවා. මේ පෞද්ගලික දාන වලට වඩා මහත්ඵලයි මහානිසංසයි සාංගික දාන. ඒ නිසා සාංගික කොට දෙන දානේ කොහොම ආනිසංස ඇති? ඊටත් වැඩි ආනිසංස වැඩි කිව්වා විහෙර විහාර ආරාම කරවි. ඊට වැඩි ආනිසංසයි කිව්වා තමම් බුදුන් සරණ යෑම, දහම් සරණ යෑම, සංඝ සරණ යෑම.